අනේ හා මහත්තයා. මොකෝ මේ? දේවින්දර ගහලා. ගහලා? ඕවර තිවංකයා දේවින්දර ගහලා යා පාරේ වැටලා ඉන්නවා. හොස්පිටල් අරන් යන්න වෙයි. අපි ඉක්මනට යමු. එයාට අමාරුයිද? ඔව් අමාරුයි. එහෙනම් මං එන්නම් ඉක්මනට. ආමිනේ! 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 ඇත්තද උපපාට ගහලා කියන්නේ? ඕවර තිවංකයා ගහලා සිහි නැතුව වැටලා ඉන්නවා. මේ වගේ දරුවෝ උග කමානුද? ඔව් ඉතින් සයිකලෙන් ගහලා තියෙන්නේ. කොහෙටද ගැහුවේ? තුවාලයිද? මං හිටියේ නෑ ගහන වෙලාවේ. ඔළුවටද කොහෙද වැදලා තියෙන්නේ? ඒකයි සිහි නැති වෙන්නත් ඇත්තේ. අනේ හාමිනේ උන්ද නැත්තක දුවන්න කියලානේ ගියේ. එතකොට සෙනරු කොහෙද හිටියේ? එයා හිටියේ එතන අඬන. එයා තමයි මට විස්තරය කිව්වේ. මං දැනගත්තා ඔය විකාර ගමන් යනකොට ඔහොම වෙයි කියලා. මේක නම් පාඩුවේ ඉන්න බෑනේ. මයි කොල්ල වැදගෙන ගියා මොකද්ද දුවන්නද මොකද්ද එහෙකට කියලා. අනේ උංගක් තුවාලයිද බං? එහෙම තුවාලෙන් දැක්කේ නෑ හාමිනේ. ඔය කපු පරපරාව හැන්දි ගෑවිලාම යන්න ඕනේ මේ කරන වැඩ වලට. මම මූටත් කට කැඩෙනකන් කිව්වා ඕකුන් එක ගහපැන ගන්න යන්න එපා කියලා. හා මතේ දෙන්න හිට හාමිනේ. කොහෙද මේ මිනිහා? ඕක බබා විස්පිරිතාලේ ගෙනියන්න ඕනේ කියලා කිව්වා මේ මිනිහා නෑ නේ පාර. ඊටම බල්ලේ. කොහමද? නෑනේ. කොහෙට අන්තරාත්තාරු වදවන්නද මේ වට්ටිය? හාමිනේ හා මහත්තයා ආවා. අනේ කටේ. ආම්නේ කොහෙද යන්නේ? කොහෙ යන්නද හරි ඉස්පිරිතාලේට? රෑන්ඩම් පිටින් ඉස්පිරිතාලේ ගානේ යන්න පුළුවන්ද? මේ ළමයෝ ඉස්පිරිතාලේ ගෙනියන්න වෙයි නේද? ඔව් ගෙනියන්න වෙයි. හරි ඉතින් මේ ඇඳුම් පිටින් මොකද ඉස්පිරිතාලේ යන්න බැරි? අම්නේ කිව්වම අහලා නවතින්න. චූටි මැනිකේ තනියමනේ. ඔක්කු බබා ඉස්පිරිතාලේ නතර කරගත්තොත් හාමිනේ එන්න ඕන කරන බඩු මුට්ටුත් අරගෙන. මම මේක බලා ගන්නවා. එන ඔය ළමයි නගින්න. අනේ පුළුවන් නම් ඉස්පිරිතාලේට යන්න. පුළුවන් මේමයි යන්න.